පැත්තට ආවරණය. එහෙම දක්ෂ පක්ෂකම් තියෙන වචන 100ක් කතා කරොත් 80ක් විතර පාලි කියවෙන්නේ. තවමතරව සංස්කෘත කියවෙන්නේ. පුදුම විදියට සංසාරේ පින් කරපු උත්තරේ. දඩගමේ සත්පුරුෂ අම්මලාගෙන් තාත්තලාගෙන් මං ඉල්ලීමක් කරනවා. අපේ හාමුදුරුවෝ හොඳට රැකගන්න. හොඳට පරිස්සම් කරගන්න. ආය කොහොම කෙනෙක් දඩගමට හම්බෙන්නේ. ඒ සම්බන්ධතා මුනාසෙත් එක්ක ඉන්දියාවේ ඇවිත් සතියක් දවස් 10ක් විතර. වෙනදුනි කදිකාචාරවලේ කියලා හොයන්න බෑ. මේ රාජ්‍යතාන්ත්‍රික බලපත්‍රයක් තියෙන ගුවන් ගමන් බලපත්‍රය. දැන් හිතනොත් දැන් යයි ජර්මනියට මොකේද? PhD එක කරන්න. ඒ දින සම්බන්ධ ඉංග්‍රීසියෙන් බණ කියන්න ගත්තාම නාරදහරු අපිට ඉංග්‍රීසි බෑනේ. කට දිහා බලාගෙන ඉඳාසයි ඇයි. අර සමහර හින්දි සින්දු අහන්නේ තේරිලා. නාරදහරු ඉංග්‍රීසියෙන් බණ කියනකොට අපි අහන්නේ තේරිලා නෙමෙයි. ඒ වාග් විලාසයේ කෞසල් පුදුම විදිහේ දේශනා ප්‍රතිහාරයක් තියෙනවා. මගේ ආධ්‍යාත්මික ගමන් මගේ ගුරුවරයෙක් කොට මම අපේ නාරදහරු සලකන්නේ. නාරදහරු තකන්නේ. ඒ වගේම දඩගුමේ නායකහන් උන්වහන්සේ බොහොම නිහතමානීව කිව්වා. පිටුදුනේ දඩගමේ විතරක් නෙමෙයි. හැම තැනම නායක හාමුදුරුවෝ කියනවා. මගේ ඉතිහාසෙ මම දැකපු වැඩිම සෙනඟ කත්නෝරුවේ බුඩිහාර ඔයා බලට ආපු දවස. මොකක්ද? ධර්මයේ ආශ්චර්යය. සම්බුද්ධ ශාසනය බබලන තරම. එනිසා පන්සලේ හාමුදුරුවෝ හොඳට රැකගන්න. නායක හාමුදුරුවෝ බලාගන්න. නායක හාමුදුරුවෝ හොඳට ගේන්න දාන්නේ. උන්වහන්සේගේ රුචි අරුචිකම් පරිදිගේ අහලා බලලා පරිස්සම් කරන්න. අපේ අනිත් මහා විහාරවාසී මහා සංඝරත්නය පින්තුනි තඩගමු කියන්නේ පිබ්බිම. මේ උන්වහන්සේලා මොකටද මේ අපි ගෙන්නලා බණ කියන නාරදහරුන්ට අහන්නේ? මිනිස්සුන්ට අහන්නේ. එනිසා මේ උතුම් පින්කම සිද්ධ කරේ අපේ ඉස්ලාමික ශ්‍රී ලංකා ගුවන් හමුදා බලගෙන නායක වීරවරිය චාන්දනේ වික්‍රමාරච්චි මැදිනි නිරෝගී සම්පත් ලැබෙන්න ඕන. ඊටම ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රාජිත අපේ ගුණසේකර මැතිතුමාට නිරෝගී භාවය ලැබේවා. සෙල්වන්ති අපේ ගුණසේකර දියණි සනිදු හෙට්ටිආරච්චි ආන හෙට්ටිආරච්චි මිනිබීලිය සනිදු හෙට්ටිආරච්චි බෑන්